ආයිබෝවන් අදත් අපි අපේ ආදරණීය හිතවතුන්ව පිළිගන්නවා අපේ YouTube නාලිකාවට Set Talk. අදත් මම ආරාධනා කරා අපේ ප්‍රසව සහ නාරි වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය ශසිනී අද මෙතනට මම ඔයාලට එන්න කියලා තියෙනවා දැන්. ඔන්න ඔයාව මම ආදරෙන් පිළිගන්නවා ආයිබෝවන් කියලා. ආයිබෝවන් සර්. අද මොනවද අමුතු හිනාවක් දාගෙන ඇවිල්ලා තියෙන අද මොකද්ද කතා කරන්න යන්නේ? අද VOG කෙනෙක් හැටියට සර් කියලා දෙන්න ව්‍යායාමයක් ගැනයි කතා කරන්නේ. VOG ල මොනවාද කියලා දෙන්න ව්‍යායාම. සර් ඒක ගොඩක් ඕන වෙන්නේ ප්‍රෙග්නන්ට් කාලේ, ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ කාලේ අවදියේදී, ඊට පස්සේ වයසට ගියාම ඔය නොදැනුවත්ව මූත්‍රා පිට වෙනවා, ඒ වගේ ප්‍රශ්නත් එක්ක එනකොට මට හිතෙනවා මොනවාටද ඔය එන්නේ කියන එක. හරි. එහෙනම් හොඳ මාතෘකාවක් ඒක. මම හිතන්නේ මේ කතා කරන්න යන්නේ අපි මේ ව්‍යායාම අපි නිතරම කියනෝනේ මම ඕගොල්ලන්ට අපේ අතට, පයට, කොන්දට ඒ කරන ව්‍යායාම අපි කවුරුත් කරනවා. නමුත් ඒව නෙවෙයි ගොඩක් වෙලාවට අපිට අපේ අංශයේ කට්ටිය අපි ළඟට ආවම නේද අවශ්‍ය වෙන්නේ. හොඳයි එහෙනම් පටන් ගන්නකො බලන්න. සර් මට කියලා තියෙනවා මේ අවස්ථාවේදී විතරක් නෙමෙයි සර් ඕනම කාන්තාවකට මේ ව්‍යායාම කරන්න කියලා කියනවා. ඔව් මේක මෙහෙමනේ සසිනි. දැන් අපි යෝනි මාර්ගය, එතකොට මුත්‍රාශය, එතකොට ගුද මාර්ගය ඒ වගේ ඔක්කොම අයිති පෙල්විස් එක කියලා කියන්නේ අපි. පොඩක් හැංගිලා තියෙනවා සර් මම පොඩි බඩුවකුත් ගෙනාවා. මේක තමයි අපි. ඔව් මේක අපි කියනවා අපේ උකුල් අස්තිය නේ. උකුල කියලා අපි කියන්නේ මෙතනනේ. ඒතකොට ඒ උකුල් අස්තිය ගැන බොහොම සරලව අපි කතා කරමු කාටවත් තේරෙන විදිහට. මේ උකුල් අස්තිය තමයි ඔය අල්ලගෙන ඔය ඉන්නේ. ඒතකොට මේ උකුල් අස්තිය ඔහොම තියෙන්නේ. ඇටකටු නිකම්ම මෙහෙම හයි වෙලා තියන්නේ නැහැ නේ. දැන් ඕකම හයි කරලා තිබ්බට ඒක හයි වෙන්නට මාංශ පේශීන් තියෙනවා. එතකොට ලිගමන්ට්ස් කියලා කියනවා. ඒ වගේ ඒ කැලී ටික. ඔන්න ඔය මාංශ පේශීන් ටික සවිශක්තිය හොඳට තියෙනවා නම් තමයි අපි කියන්නේ ඔයාගේ උකුල හොඳයි කියන එක. එතකොට මේ උකුල ඇටෙත් එක්ක අපිට මේ පේනවා මේ මෙතනින් තමයි අපේ බඩේ මේ උඩ පැත්ත. එතකොට මේ කොන්ද පිටපැත්ත. එතකොට මේ පල්ලෙහා තමයි ඔය අපි සාමාන්‍යයෙන් මේ වැඩ කරන මේ මතක තියෙන්නේ VOG ලගේ ඒවා ටික. එතකොට මෙතන තියෙනවා මූත්‍රා මාර්ගය. මෙතන අපි සිදුරු තුනක් හැටියට ගත්තොත් මූත්‍රා මාර්ගය තියෙනවා, ඊළඟට යෝනි මාර්ගය මෙතනින් පිහිටනවා, ගුද මාර්ගය මේ පිටිපස්සේ. එතකොට මේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. මන්න මෙහෙම මාංශ පේශි ටික පිහිටලා මේ අස්තිත් එක්කම මේ ටික අල්ලගෙන ඉන්නවා. එතකොට ඕගොල්ලෝ හැමෝටම පේනවා මේ මාංශ පේශි ටික එතකොට තියෙන්නේ ඇතුලේ. අපිට එළියට පේන අතර කකුල් සවි වෙන්නේ මේ හරියට අත් ඉතින් වෙනස්. ඒ එළියේ තියෙන මාංශ පේශි නෙවෙයි, මේවා ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට ඔය තියෙන මාංශ පේශීන් ටික තමයි ඉහිල් වෙලා උතනින් තමයි මේ දරුවෙක් බිහි වෙනකොට එන්නේ නේද? හරි. එතකොට අපේ මේ කාන්තාවකගේ විශේෂයෙන් අපි මේ කතා කරන්නේ තින් කාන්තාව ගැන තමයි. පිරිමියටත් මේවායේ වැදගත්කමක් තියෙනවා. අපි හැබැයි අද වැඩසටහන අපි වියෝජිලා නිසා කාන්තාව හැටියට තමයි ගැන තමයි කතා කරන්නේ. එතකොට ජීවිත කාලය ඇතුළත ගොඩක් වෙලාවට ඉතින් ප්‍රෙග්නන්සිස් කීපයක්, විශේෂයෙන් ප්‍රෙග්නන්සිස් කීපයක් තිබිච්ච කෙනෙක් මේ බරක් දරාගෙන ඉන්නවනේ. මේ ඇතුලේ තමයි මේ බර දරාගෙන ඉන්නේ බබාව. මාස 9ක්. ඒ බර පල්ලෙහාට තමයි එන්නේ. ඒතර ඒ තෙරපුමත් එක්ක තමයි මේ මාංශ පේශි ඔක්කොම ලිහිල් වෙනවා. ඊට පස්සේ බබාව නෝමල් හම්බුනොත් ඒ නෝමල් හම් වෙන කාලෙදිත් අතරේ සමහරවිට ඉන්ජරිස් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒවත් එක්කත් ලිහිල් වෙනවා මේ මාංශ පේශි. විනාඩියක්. ඒ කියන්නේ දැන් යෝනි මාර්ගයක් තියෙනවනේ. ඒ යෝනි මාර්ගයේ හරහානේ එන්නේ බබා. එතකොට මතක තියාගන්න ඕනේ ඔතන මම විස්තර කරන්නේ මගේ රෝගීන්ට අපි දෙමුක මේ රබර් පටියක් වගේ කියලා. ඒ වගේ රබර් පටි 1000ක් විතර එකතු වෙලා තියෙනවා කියලා. එතකොට එතන ඒ රබර් පටි වලට ඇදෙන්න පුළුවන්. මාංශ පේශීන් වලටත් ඇදෙන්න පුළුවන් එහාට මෙහාට. ඒ වගේ ඇදෙන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඕනේ ඒ රබර් පටි ඒ යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් අපේ මේ ඇඟිලි දෙකක් වගේ තරමක් තියෙන යෝනි මාර්ගය සෙන්ටිමීටර් 10ක් තරමට ඇදෙන්න පුළුවන්. මොකද බබෙක්ගේ ඔළුව සෙන්ටිමීටර් 10ක්. ඔන්න ඔය දැනුමත් අපේ මේ බලන් ඉන්න අයට යා යුතු දැනුමක්. නැත්තම් ඒගොල්ලන් හරියට බය වෙනවා කොහොමද මේ යෝනි මාර්ගය පුංචි සිදුරෙන් කොහොමද බබා එන්නේ කියන එක. හොඳයි. දැන් ආපහු යට. ඊට පස්සේ ජීවන කාලය ඇතුළත බර උස්සනවා. සමහරවිට කාලයක් තිස්සේ තියෙන කැස්සක් වෙන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් එක මේ යටට දැනෙන ප්‍රෙෂර් එකත් එක්ක වයසට යන්න
මේ ඉබේමත් මේ මාංශපේශි දුර්වල වෙනවා. අන්තික මම දන්නේ අදට කලින් කී දෙනෙක් මේ ගැන හිතලා තියෙනවද කියලා. අපි අත් කකුල් වල මාංශපේශි ශක්තිමත් කරන්න සර් ජිම් යනවා. ප්‍රෝටීන් තියෙනවා ගන්නවා. එහෙම නිකන් ඩෙවලොප් කර ගන්නවනේ සර්. මේ මාංශපේශි ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ නේද? ඔතන මාංශපේශි තියනවාද කියලාවත් කට්ටිය හිතන්නේ නැහැ. හිතන්නේම මේ එහෙම නැති හිස් කුහරයක් ඔතන තියෙන්නේ කියලා ඇතුලේ නෑ. ඒක අපි ලස්සනට කිව්වා. සසිනි කිව්වා ඒක ලස්සනට හැමෝටම නැවතත් මම ඒක මතක් කරනවා. මේ හාන්සි වෙලා උඩුබැලිය අතර හාන්සි වෙලා ඉන්න කෙනෙක්ගෙන ඉස්සලාම උඩින්ම තියෙනවා මුත්‍රා එන තැන. ඒකෙන් තමයි අපි මුත්‍රා කරන්නේ. එතකොට එතනින් පල්ලෙහා තියෙනවා යෝනි මාර්ගය කියන එක. එතනින් පල්ලෙහා පිටිපස්සට වෙන්න තියෙනවා ගුද මාර්ගය කියන එක. එතකොට ওই මාර්ග තුන මොතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒවා වටේට අර කිව්වා වගේ රබර් පටි වගේ තියෙනවා. ඒකෙන් තමයි රබර් පටි ටික ඇකිලිලා තමයි වැහිලා තියෙන්නේ. ඒ මාංශ පේශීන් ටික තමයි එකතු වෙලා ඒ කාර්යයන් ටික ලස්සනට කරමින් ඉන්නේ. දැන් සසිනි අපිට විස්තර කරා ලස්සනට ඒ රබර් පටි ටික ඒ මාංශ පේශීන් ටික ඉරෙන්න පුළුවන්, ලිහිල් වෙන්න පුළුවන්, බුරුල් වෙන්න පුළුවන්, වීක් වෙන්න පුළුවන්. නේද? දුර්වල වෙන්න පුළුවන්. වීක් වුණොත් මොනවාද සර් වෙන්නේ? දැන් අන්න හොඳ ප්‍රශ්නයක්. වීක් වුණොත් ඒක දුර්වල වුණොත් එතකොට ගොඩක් වෙලාවට අපි උඩ පැත්තේ ඉඳලා කිව්වොත් අපි දමුකෝ මූත්‍රාශය පැත්තෙන් එන්නේ ඒ හරියේ තියෙන මාංශ පේශීන් ටික දුර්වල වෙලා එතන කපාට කියලා කියන්නේ තෝවනේ ඒව දුර්වල වුණොත් කහිනකොට hina වෙනකොට දුවනකොට කිඹුහුමක් යනකොට දන්නේම නැතුව පාලනයෙන් තොරව මූත්‍රා පිට වෙනවා. එතකොට ඒක ලොකු ගැටලුවක්. ඒ වගේම තමයි පිටිපස්සෙම තියෙන ගුද මාර්ගයේ පැත්තේ තියෙන ওই කපාට සහ මාංශ පේශීන් බුරුල් වුණොත් ඉහිල් වුණොත් තමන්ට මල පහ වෙන්න පුළුවන්. අර කියපු අවස්ථාවලදී ලෑස්ති නැති වෙලාවක මල පහ වෙන්න පුළුවන්. වාතය පිට වෙන එකෙත් කන්ට්‍රෝල් කරගන්නට බෑ. එතකොටත් පාලනයක් නැතුව හැමෝම ඉන්න තැනක වගේ වාතය පිට වෙන්නටත් පුළුවන්. එතකොට තමන් අපහසුතාවයකටපත් වෙනවා නේද? ඒක. ඒ වගේම මෙතන යෝනි මාර්ගයේ පැත්තෙන් එතන මේ නැති වුනහම වැඩි හිටියෝ හැටියට ඒගොල්ලන්ගේ ලිංගික සංසර්ගයේ යෙදෙන එක ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට අපි ගාවට ඇවිල්ලා ඒගොල්ලන් කියනවා මේක ගැටලුවක්. ඒකයි සර් පාත් වෙන එක මේ ගෙඩියන එක මේ ගර්භාෂයම පාත් වෙනවනේ මුත්‍රාශය පාත් වෙනවා කිය ඊට පස්සේ ඒ කියන්නේ කෙලින්ම ගර්භාෂය තියෙන්න ඕනේ දැන් ඇතුළේනේ එළියට පේන්නේ නැතුවනේ අර ඒක අල්ලන් ඉන්න සවි ශක්තියෙන් ඉන්න ඕනේ එක්කෙනා දැන් ලිහිල් වෙලානේ අන්න එතකොට ගර්භාෂයෙන් පිටම පහත් වෙනවා. එතකොට තමයි ඔය කියන්නේ ගර්භාෂය පහත් වෙනවා, මූත්‍රාශය පහත් වෙනවා, ගුද මාර්ගයේ පැත්තෙන් පහත් වෙනවා කියන එකත් එන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ ඒක නෝමල් ඩිලිවර් කරපු අයගෙන් විතරක් එන දෙයක් නෙමෙයි. මම පර්සනලි දැකලා තියෙනවා සීසම 3ක් කරපු එක්කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම එළියට ආපු ගා. ඒකින්ද හැම වැරදි මතයක ඉන්නත් එපා. එපා. එතකොට යන්නේ ඒකයි. ඒකට හේතුව වෙන්නේ ඔන්න කිව්වාගේ මේවට අපි කියනවා සම්බන්ධක පටක කියලානේ. කනෙක්ටිව් ටිෂුස් කියලා කියනවා. සම්බන්ධක පටක මේ මාංශ පේශීන් සහ ලිගමන්ට්ස් කියපේවා. ඒවා ඉතින් දුර්වල කරගත්තා හෝ දුර්වල වෙ තියෙනවා නම් ඔය ප්‍රශ්නේ නෑ. හරි. දැන් එතකොට අපි මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඒ වයින් වෙන ප්‍රශ්න කියලා දන්නවා. දැන් අපි වළක්ව ගන්න කොහොමද කියන එක නිසා කතා කරන්න ඕනේ. හරියට හරි. හරි. එතකොට මෙතන දැන් මේ මාංශ පේශි ටික තමයි අපි ශක්තිමත් කරගන්න හදන්නේ. මේකට එතකොට එක එක්කෙනාගේ නම් වලිනුත් තියෙන මේ තියෙනවා. අපි එහෙම නැතුව මේ කාටත් තේරෙන විදියට පොදුවේ මේ ඇතුලේ තියෙන සුවිශේෂී පුංචි මාංශ පේශීන් කියමුකෝ අපි. ඒ පුංචි මාංශ පේශීන් එතකොට තැන් තුනක් ගැන හිතාගෙන කොහොමද සවිශක්තිමත් කරගන්නේ? කොහොමද ඒ සඳහා විද්‍යානුකූලව අපි දැන් ඔයගලන්ට කියලා දීලා තියෙනවා. මම කැමති සසිනි මේක දැන් ඔන්න කියනවා නම් අපේ ප්‍රේක්ෂකයන්ට. දැන් ඒකේ අපි එක්සයිස් නම් ගොඩක් ඔයගොල්ලෝ දකි මේ ඉන්ටර්නෙට් එකේ බලවම් තියෙනවා. පොදුවේ අපි pelvic floor exercises කියලා කියමු. එතකොට දැන් අපි ශක්තිමත් කරගන්න හදන්නේ ඒ හරිය මාංශ පේශි. එතකොට මුලින් හිතා ගන්න ඕනේ දැන් කියමු අපි මූත්‍රා කරන්න හදනවා. එතකොට වොෂ්රූම් එකේ මූත්‍රා කරන්න හදනකොට අපිට නවත්ත ගන්න පුළුවන් නේ. අල්ලලා නවත්ත ගන්න පුළුවන්. දැන් ඒ දේ ඕගොල්ලෝ මේක අහන් ඉන්න අය පොඩ්ඩක් නිකන් හිතලා බලන්න කොයි හරිය මාංශ පේශිද. එතකොට මම මේ තද කරගන්න කියලා. එතකොට වොෂ්රූම් එකට ගිය වෙලාව කරලා බලන්න පුළුවන්. හැබැයි ඒකත් නිතර කරන්න එපා කියලා කියනවා. හැබැයි ගිහිල්ලා එක සැරයක් කරලා බලන්න මූත්‍රා යනකොට නවත්ත ගන්න. අන්න ඒ මාංශ පේශි ටික අපි තද කරගන්නවා. එතකොට ඒවා තියෙන්නේ මේ ඉස්සරහා හරියේ ඒක එක කොටස. ඊළඟ තමයි යෝනි මාර්ගය. එතකොට යෝනි මාර්ගය දැන් තියෙන කෙලින්ම මම මෙහෙම වාඩිලා ඉනවනම් මගේ අම්බිලයික නාභිය පෙකණිය. ඒකට කෙලින්ම පල්ලෙහායින් වගේනේ. එතකොට නිකන් හිතා ගන්න ඕනේ පෙකණියයි පල්ලෙහා යෝනි මාර්ගයයි අතර නූලක් තියෙනවා කියලා හිතන්න. ඒකේ මොකක් හරි බෝලයක් හරි එල්ලලා තියෙනවා කියලා. ඒ බෝලේ අපි දැන් උස්සලා ගන්න හදන්නේ පෙකණිය මේ නාභිය තියෙන තැනට උඩට.
එතකොට ලිෆ්ටිං මූව්මන්ට් එකක්. එහෙම නැත්නම් ඉස්සෙන මූව්මන්ට් එකක් තමයි එන්නේ. ඒක එන්නේ යෝනි මාර්ගයෙන් විතරයි. ඒ යෝනි මාර්ගයේ මාංශපේශි වටේ. ඒකත් දැන් ඔය ඉන්න තැනම වාඩිලා නම් මේ වැඩසටහන් ඉන්නේ. හිටගෙන නම් අහන් ඉන්නේ. ඒත් කරන්න පුළුවන්. try කරලා බලන්න. තදවීමක් සහ ස්ක්වීස් එකක් සහ ලිෆ්ට් එකක්. තදවීමක් සහ ඉස්සීමක් තමයි වෙන්නේ. ඒ ඊළඟ මාංශපේශි ටික. ඊළඟට හිතන්න වාතය පිට වෙන්නයි යන්නේ. දැන් මම ඒක අල්ල ගන්නයි යන්නේ කියලා හිතලා පිටිපස්සේ. ඒ කියන්නේ ගුද මාර්ගයෙන් පිටිපස්සේ තියෙන මසල්ස් ටික ටයින් කරගන්න. අන්න ඒ තුන තමයි අපි දැන් එක්සර්සයිස් එකට පාවිච්චි කරන්නේ. එතකොට මුල්ම වැඩේ තමයි එන්න ඒ මාංශපේශි තුන හොයාගන්න එක. ඒ මාංශපේශි සෙට් තුන හොයාගන්න එක තමයි මූලික වැඩේ. එතකොට එතනදී ගොඩාක් අපි දැකලා තියෙනවා අපි ළඟට එන පේෂන්ස්ලා මෙතන බඩ තද කර ගන්නවා. මේකත් එක්ක මෙහෙම බඩ එක්ක හුස්ම අල්ල ගන්නවා. බඩ තද කරනවා. අන්න ඒක වියසු දෙයක් නෙමෙයි. අනිත් එක තමයි අපේ කකුලේ පිටිපස්සේ කියන්නේ තට්ටමේ තියෙන මාංශපේශි ඒවා තද කරනවා ඉස්සෙනවා. දැන් වාඩිලා ඉඳදී මේ එක්සර්සයිස් එක කරනවා නම් පුටුවෙන් ඉස්සෙන්න බෑ. පුටුවේ හොඳට මෙහෙම වාඩි වෙලා තමයි ඉන්න ඕනේ. ඒතකොට මේ මාංශපේශි තද වෙන එක වෙන කාටවත් පේන්න විදිහක් නැහැ. එතකොට හරියට හරි. මොකද තට්ටමේ මාංශපේශීන් එක්සර්සයිස් කරනකොට අනිත් අයට පේනවා. බඩේ එක්සර්සයිස් කරනකොටත් අනිත් අයට පේනවා. හරියට හරි. හොඳයි සසිනිය කියපු පොයින්ට් එක. ඇතුලේ මේ අපි කියන මේ එක්සර්සයිස් වලට අනිත් අයට පේන්නේ නැහැ මොකද්ද මේ කරන්න කියන එක. ඒකයි වෙන්න ඕනේ නේ. ඔව්. හරි. එතකොට ඒ මාංශපේශි ටික හොයාගන්න එක තමයි පළවෙනි පියවර. ඒක සම්හල්ලාවට දවසක් දෙකක් සතියක් යයි මේ මාංශපේශි ටික හොයාගන්නම. ඒක නිතරම සැනින් සැරේට කරලා බලන්න, වොෂ්රූම් එකේ ඉන්නකොට කරලා බලන්න, ටයිටන් තද වෙනවද කියලා බලන්න. අපේ සාමාන්‍යයෙන් කල්චර් එකේ හැටියට අර ඒ ප්‍රදේශය ගැන කතා කරන්නේ නැහැ, ඒ ප්‍රදේශය බලන්නේ නැහැ, මොනවද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ සමහරු. එතනින් වොෂ්රූම් එකට ගිය වෙලාවක අපි අපේ ඇඟිලි දෙකුණත් පාවිච්චි කරලා බලන්න පුළුවන් යෝනි මාර්ගයේ ඒ මාංශපේශි. කියන්නේ ඇඟිලි දෙක ඇතුළට දැම්මොත් ඒ වටේට තමයි තද වෙන්නේ. එතකොට මේ මාංශපේශි ටික තද වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. එතකොට මූලික පියවර තමයි මාංශපේශි ටික හොයාගන්න එක. ඊළඟට අපි ව්‍යායාමයක් විදිහට කියන්නේ මේ මාංශපේශි ටික අපි තද කරලා අල්ලන් ඉන්නව කියන්නේ තද කරලා උස්සලා අල්ලන් ඉන්න තප්පර 10ක්. තප්පර 10 ගණන් කරලා ඉතින් නිකන් 1 2 3 4 10ක් ගණන් කරලා රිලීස් කරනවා. ඉතින් රිලීස් කරලා ඊට පස්සේ ඉන්නවා තප්පර 10ක්. ආයෙත් ඒක කරනවා. ඒක තප්පර 10ක් කියන්නේ අපි 5ක් 10ක් වගේ ප්‍රමාණයක් අපිට පුළුවන් ප්‍රමාණය. තමන්ට පුළුවන් විදියට තප්පර 5යි 10යි අතර ගණනක් තද කරලා අල්ලගෙන ඉන්නවා බුරුල් කරලත් ඒ වගේම ඉන්නවා. ඒ වගේ කී පාරක් කරන්න ඕනද? ඒ වගේ 10 පාරක් අපිට කරන්න පුළුවන්. උදේ වරුවට 10 පාරක්, දවල්ට 10ක්, දවල්ට 10 පාරක්, රැට 10 පාරක්. ඒක ඔක්කොම 30 පාරක් විතර තමයි. එතකොට අපි මේ ඔය දවසකට කරන්න කියන්නේ. හොඳයි. ඒක ඕගොල්ලන්ටම තේරෙයි. දැන් ඕනම මාංශපේශියක් හැම තමයි අපි ජිම් එකට යන්න ගත්තත් මුලදී අමාරුයි. ටයර්ඩ් වෙනවා. සමහර ලාවට ඒ තප්පර 10 තියාගෙන ඉන්න බෑ. ඒක ප්‍රශ්නයක් නෑ. කල් යනකොට තේරෙනවා හරි මට මේක දැන් තේරෙනවා මේ මම කරන විදිහ හරි. දැන් ඔන්න මට තප්පර 10 අල්ලන් ඉන්න පුළුවන් කියලා. එතකොට ඒක තමයි ප්‍රධාන අපේ ව්‍යායාම. මේකේ ඕගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනවා, ඔය බලනවානේ සමාජ මාධ්‍යනේ. එතකොට මේකේ එක එක වේරියේෂන් දකින්න පුළුවන්. يعني සමහරු ඊට වඩා තප්පර 3න් කියනවා එහෙම. අපි ඉස්සෙල්ලායි කතා කරගත්තා. අපි මේ එක්සර්සයිස් එක කියලා දෙමු. මේ ආරම්භයක් විදිහට. ඊට පස්සේ ඔයාලට ඉතින් බලලා අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේක කරගෙන යන්න පුළුවන් නම් මේක වෙනසක් දැනෙන්නට අඩු ගානේ මාස 3ක් 6ක් වගේ යනවා. එතකොට සමහර ඊ타මත්ම ඌමනාවෙන් හොඳින් මේක කරන කට්ටියට සති 6ක් විතර යනකොටත් දැනෙනවා. නමුත් අපි කියන්නේ කලබල වෙන්න එපා, අතාරින්න එපා. වැඩේ දිගටම කරගෙන යන්න මාස 3ක් 6ක් යනකොට ඔයාටම තේරෙනවා කොච්චර මේ පැත්ත සවිශක්තිමත්ද කියන එක. මොකද මේ පැත්තේ සවිශක්තිමත් භාවය අනිවාර්යයෙන්ම ඕනේ. මොකද ඔයාගේ ගර්භාෂය එතනින් තමයි අල්ලගෙන ඉන්නේ. ඒ වගේම ඔයා විවාහකෙක් කෙනෙක් නම් ඔයාට සහකරුවෙක් ඉන්නවා නම් ඔයාගේ ලිංගික ජීවිතයේදී සතුටත් එතනින් තමයි මේ මාංශපේශීන් වල සවිශක්තියෙන් තමයි ලැබෙන්නේ දෙන්නටම. ඉතින් ඒ නිසා මේ එක්සර්සයිස් එක පිරිමි අයටත් කරන්න පුළුවන්. මුත්‍රායනයක පැත්ත ගැන හිතුවොත් ඒ වගේම ගුද මාර්ගයේ පැත්ත ගැන හිතුවොත් අන්න ඒ දෙක ගැන අරගෙන පිරිමි අයටත් මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන්. ඒතකොට මේක සමහර අය මේක මේට වඩා ගොඩාක් තදට කරන කට්ටියක් ඉන්නවා. නමුත් මේක අපි මේ කියලා දුන්නා වගේ මම හිතනවා අපේ කාන්තා පක්ෂයට දවසකට 3 පාරක් 10 සැරයක් ඒ කියන්නේ තප්පර 10ක් අල්ලගෙන ඉන්නවා 5යි 10යි අතර ගාණක්. තප්පර 5යි 10යි අතර ගාණක් රිලීස් කරලා
එහෙම ආපහු ඉන්න ඕනේ. මේකේ සුවිශේෂී දැන මට මතක් වෙනවා මම මේ එංගලන්තයේ මේ වැඩ කරන කාලයේදී එහෙ දුර ගමන් යනකොට පැය 3-4 යනකොට බස් එකට නැගලා ඔක්කොම වාඩි වෙලා ඉන්නේ දැන් පටන් ගන්නවා. ඒකේ වැටෙනවා අන්න දැන් නිවි හැනහිල්ලේ ඔයාගේ ඔය pelvic muscle exercise ටික කරන්න පටන් ගන්න කියලා. අන්න ඒ වගේ භාවනාවක් වගේ මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ සසිනි අපි කලින් දවසක පොරොන්දු වුණා අපේ ප්‍රේක්ෂකයන්ට ආදරයන්ට මේක කියලා දෙනවයි කියලා. ඒ නිසා අද උන් අපි ඒක බොහොම සරලව කියලා දුන්නා. ඉතින් Tamanට පොඩි පොඩි variations කරගෙන මේක කරන්න පුළුවන්. මතක් කරගන්න. පොඩි අය ඒ කියන්නේ අපේ ජෙනරේෂන් එකේ යං අය ගොඩක්ම apps එහෙම use කරනවා සර්. මම එක app එකක් කියන්නේ නැහැ. මොකද මම මොකක්වත් promote කරන්න කැමති නැහැ. හැබැයි අපි Play Store එකට ගියාම Kegel exercises, pelvic floor trainer එහෙම කියලා apps තියෙනවා. ඒවයිත් ඕකේ එක variation තියෙනවා. අර ෆෝන් එකට දාගත්තම මේක මතක් කරනවා. ඔයාගේ Kegel exercise එක කරන වෙලාවයි. ඊළඟට numbers time කරලා කරන්න මේ අපිට දාගෙන නිකන් ඒ කියන්නේ ඒකෙන් 10 seconds ඉබේම count වෙනවා. අර එහෙම පොඩි එතකොට සර් අර නිකන් පොඩි ෆන් එකක් තියෙනවනේ ඒකත් මම නිකන් මතක් කරන්න කැමති එහෙම දේවලුත් තියෙනවා කියලා. ඒක ඒතකොට වින්දනය ලැබමින් ඔයාට ඒක කරන්න පුළුවන්. ඔව් මේක කරදරයක් කරන්න එපා. මේ අනිත් ඒවා වගේම තමයි ජිම් එකට යනවා. ඔය ගෙදරදී හරි ඔයාගේ ශරීර සුවතාවය සඳහා ඔය එක්සර්සයිස් කරනවා. අපි මේ අද මේ ගෙනාපු අපේ ලොකුම පොයින්ට් එක තමයි අපි මේ අතට කකුලට එක්සර්සයිස් කරනවා වගේම වැදගත් අපේ මේ උකුල් අස්ථි ටික තියාගෙන ඉන්න ඒ ඇතුලේ තියෙන මාංශ පේශීන් ටික. ප්‍රශ්නයක් වෙන්න කලින් මේ දේවල් කරන්න මේ පාත් උනාට පස්සේ කරන්න තියාගන්න එපා කියලා වගේ. ඒතකොට ශල්‍ය කර්ම වලට එමෙ යන්න වෙනවානේ. එහෙනම් මම හිතනවා අද අපේ වැඩසටහනෙන් මේ යම් අදහසක් මේගොල්ලන් අරගන්න ඇති. එහෙනම් මේක අර කිව්වා වගේ ප්‍රශ්නයක් එන්නට කලින්ම ව්‍යායාම් කරන්න ඔබේම ඇඟේ ඊ타ත්ම වැදගත් තැනක් ගැනයි අපි අද මේ කතා කරේ. එහෙනම් නැවත වතාවක් හමු වෙන තෙක් සියලුම දෙනාට ආයුබෝවන්.